මේ බුද්ධ ශාසනය තුළ 이르දිමත් භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබාගත්ත ඒ අති උත්තම මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කලින් කල නිතරම මේ දිව්‍ය ලෝකයට වැඩම කරනවා. ඉතින් මේ විදිහට එක දවසක් මේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කරලා එක්තරා විමානයක් ළඟ නැවතිලා ඉන්නවා. ඒ විමානයේ ඉන්න එක දෙව්දුවක් ඇවිත් මොග්ගලන් මහරහතන් වහන්සේට වන්දනාමාන කරනවා. ඒ වෙලාවේ පින්වතුනි මේ දේවතා දුවණියගෙන් මොග්ගලන් මහරහතන් වහන්සේ අහනවා ඔබ මේ තරම් සම්පතක් ලබන්න මේ තරම් සැපයක් ලබන්න කරපු පින මොකක්ද කියලා. ඒ වෙලාවේ මේ දෙව්දුව තමන් කරපු පින්කම ඊටාම සුළු ඊටාම කුඩා පිනක් හින්දා ඒක කියන්න බැරුව ලැජ්ජාවෙන් ඇඹරෙමින් මිරිකෙමින් ඉන්නවා. ඉතින් මොග්ගලන් මහරහතන් වහන්සේ පවසනවා දෙව්දුව ඔකට ලැජ්ජ වෙන්න දෙයක් නෑ මම ඇහුවේ ඔබ කරපු පින්කම කුමක්ද කියලා. ඉතින් ඔබ ඔය තරම් සැප සම්පතක් විඳින්න කුමක්ද කළ පින්කම කියලා ආපහු අහනවා. මේම නැවතත් ඇහුවට පස්සේ මේ දෙව්දුව උත්තර දෙනවා මම මිනිස් ලෝකේ ඉන්නකොට බොහෝම දුප්පත්ව තමයි ජීවත් වුනේ. දුකසේ තමයි ජීවත් වුනේ. නමුත් මම පවට බොහෝම බිය වුණා. ඒ හින්දාම මම කිසිම දවසක බොරුවක් කිව්වේ නැහැ. සත්‍ය වචනමයි කතා කරේ. ඇත්ත විතරක්මයි කතා කරේ. ඉතින් අන්න ඒ හින්දා මම අද දිව්‍ය ලෝකයේ ඉපදිලා මේ විදිහට සැප සම්පත් ලබනවා කියලා මේ දෙව්දුව පවසනවා. ඉතින් ඊට පස්සේ මොග්ගලන් මහරහතන් වහන්සේ මේ විදිහටම තවත් දෙව්දුවකගෙන් අහනවා ඔබ ඔය තරම් සැපයක් සම්පතක් ලබන්න කරපු පින මොකක්ද කියලා. ඒ වෙලාවෙත් ඒ දෙව්දුව උත්තර දෙනවා මම මිනිස් ලෝකේ ඉන්නකොට ඊටාම අසරණ මෙහෙකාර කෙල්ලෙක් වෙලා තමයි හිටියේ. හැබැයි මම කෝපය මැඩගෙන කෝපේ යටපත් කරගෙන ඉවසීම ප්‍රගුණ කරා. ඉවසන්න පුරුදුනා. ඉවසීමෙන් මම ජීවත් වුණා. ඉතින් අන්න ඒ නිසා අද මම මේ විදිහට මේ දිව්‍ය ලෝකයේ ඉපදිලා බොහෝම සැප සම්පත් ලැබමින් ඉන්නවා කියලා ඒ දෙව්දුවත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේට පිළිතුරු දෙනවා. මේ විදිහටම පින්නතුනි තවත් දෙව්දුවකගෙන් මේ ප්‍රශ්නය මොග්ගලන් මහරහතන් වහන්සේ අහනවා. ඒ දෙව්දුව උත්තර දෙනවා මම උක්කේනක් බලාගෙන තමයි මිනිස් ලෝකෙ ඉද්දී හිටියේ. ඉතින් එක දවසක් මම භික්ෂූන් වහන්සේ නමකට උක්දණ්ඩක් පූජා කරපු පින නිසා තමයි අද මේ විදිහට දිව්‍ය ලෝකයේ ඉපදිලා මේ තරම් සැපයක් සම්පතක් විඳින්නේ කියලා ඒ දෙව්දුවත් පිළිතුරු දෙනවා. තවත් දෙව්දුවකගෙන් මේ විදිහට මහන ඒ දෙව්දුවත් කියනවා මම තියඹරා ගෙඩියක් පූජා කරලා තමයි මේ විදිහට දිව්‍ය ලෝකයේ ඉපදිලා බොහොම සැප සම්පත් ලබන්නේ. නැවතත් දෙව්දුවකගෙන් අහනවායි ප්‍රශ්නෙම පින්නතුනි. ඒ දෙව්දුවත් කියනවා මම කැකිරි ගෙඩියක් වගේ පුංචි දෙයක් පූජා කරලා තමයි ඒ පිනෙන් මම මේ විදිහට දිව්‍ය ලෝකයේ ඉපදිලා මේ තරම් සැපයක් සම්පතක් අද ලබන්නේ කියලා ඒ දෙව්දුවත් පවසනවා. එතකොට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ නැවතත් පෙරලා වැඩම කරනවා සවැත් නුවර දේව්රම් වෙහෙරට. මෙහෙම වැඩම කරලා බුදුරජාණන් වහන්සේ හමුවට යනවා. ගිහින් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි මෙන්න මෙහෙම පවසනවා. ඇත්ත කියලා කෝපය ඉවසලා ඒ වගේම උක්දඬු තියඹරා කැකිරි ආදී දේවල් පූජා කරලා බොහෝ දෙනා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදිලා උසස්සේ දිව්‍ය සැප සම්පatti විඳිනවා කියලා පවසනවා. ඉතින් අන්න ඒ කාරණාව මුල් කරගෙන අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මෙන්න මේ ගාථා ධර්මය දේශනා කරනවා. සච්ඡං බනේන කුංචෙය්‍ය දච්චාපස්මින් පියාචිතෝ ඒතේහි තීහි ඨානේහි ගච්ඡේ දේවාන සම්තිකේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි ඇත්ත කතා කරනවා නම්
ඒ වගේම තරහ නොගෙන ක්‍රෝධ නොකර නොකිපී ඉන්නවා නම් ටිකක් තියෙන විටදී නමුත් යම් කිසි කෙනෙක් යමක් ඉල්ලුවොත් ටිකක්වත් දුන්නොත් මෙන්න මේ කාරණා තුනෙන් යුක්ත වුණොත් එහෙම ඒ කෙනාට අනිවාර්යයෙන්ම දෙවියන් සමීපයට යන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ දේශනා කරනවා. ඉතින් පින්වතුනි මේ විදිහට දිව්‍ය ලෝකයේ ගිහින් බොහෝ සෙයින් සැප සම්පත් විඳින දේවතාවන් ගැන දෙව් දුවනියන් ගැන ඕනෑ තරම් මේ ධර්මයේ තුල සඳහන් වෙනවා. බලන්නකෝ Taman බොරු කියන්නේ නැතුව ඉඳලා ඇත්ත කතා කරලා ඒ වගේම තරහ ගන්න නැතුව ඉඳලා මේ එක දෙයක් ප්‍රගුණ කරලා තියෙනවා. ඒ වගේම පුංචි දෙයක් හරි Tamanට තියෙන වෙලාවෙ පුළුවන් විදිහට දන් දීලා දිව්‍ය ලෝකෙ ගිහින් බොහෝ සෙයින් සැප සම්පත් විඳින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් අපි හැම කෙනෙක්මත් දවසින් දවස අපි තුල තියෙන ගුණධර්ම දියුණු කරගන්නයි උත්සාහ කරන්න ඕනේ. එක අඩුපාඩුවක් හරි නිවැරදි කරගෙන යහපත් විදිහට ජීවත් වෙන්නයි උත්සාහ කරන්න ඕනේ. ඒත් එහෙම සිද්ධ කරොත් ඒකෙන් අපිටමයි යහපත සිද්ධ වෙන්නේ. Tamanටමයි යහපත සිද්ධ වෙන්නේ. Tamanගේ පරලොව ජීවිතේමයි සැපවත් වෙන්නේ, සුවපත් වෙන්නේ. ඉතින් ඔබ හැම කෙනෙක්මත් මේ කතාවෙන් Tamanගේ ජීවිතයට ගන්න පුළුවන් උපරිම ආදර්ශය අරගන්න. ඔබ හැම කෙනෙක්ම අප්‍රමාදී වෙන්න, වහවහ ධර්මයේම හැසිරෙන්න. හැම දිනාටම උතුම් තෙරුවන් සරණයි.